හායි යාළුවනේ මගේ වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යෙන් subscribe පාරක් දාලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මල්ලි කො නැගිටින්න ඉස්කෝලේට පරක් වෙනවා. අපෝ මල්ලි නැගිටපන් බං ඉස්කෝලේට පරක් වෙනවා. කො නැගිටන්න. අයියෝ අද නම් ඉස්කෝලේ යන්න බෑ අප්පා. බෑ කියලා බෑනේ අනිවාර්යෙන් අද ඉස්කෝලේ යන්න ඕනේ. අනේ අක්කේ අදට විතරක් ඉස්කෝලේ යන්න නැතුව ඉන්නම්කෝ. බෑ අනිවාර්යෙන් යන්න ඕනේ. ඇයි ඉස්කෝලේ මොන හරි දීලා කරේ නැද්ද ඒවා? ඉස්කෝලේ වැඩ දුන්නේ ඒවා ඔක්කොම කරා අක්කේ. ඉස්කෝලේ වැඩ දුන්නේ ඒවත් ඔක්කොම කරා නම් ඉස්කෝලේ යන්න බැරි මොකෝ? අයියෝ අද යන්න බෑ අප්පා කම්මැලි. අනේ මේ මල්ලි මේ බොරු කියන්නේ නැතුව ඉන්නවා. ඔයා කවදාවත්ම ඉස්කෝලේ යන්න බෑ කියලා නෑ. මගෙන් ගුටි ගන්න නැතුව කියනවා යන්න බැරි මොකද කියලා. අර 13 වසරේ අයියලා එක එක ඒවා කියනවා අප්පා. එද්ද මට නම් දැන් ඉස්කෝලේ යන එකත් එපාම් වෙලා තියෙන්නේ. ඔය කියන්නේ උන් මොනවාද මගේ මල්ලිට කියන්නේ? උන් මට එක එක ඒවා කියනවා කි අම්මෙක් තාත්තෙක් නැති අවජාතකයා කියලා. උන් එහෙමත් කියනවද? කවුද කියන්නේ ඔය 13 වසරේ අයියලා ටික? මං ගිහින් හොඳ වයින් දැක් කතා කරන්න. ආයෙ මයි මල්ලිට එහෙම නොකියන්නම. අර කවිෂ අයියේ උගේ යාළුවෝ ටිකයි අක්කේ. එහෙමද? අර මුදලාලියගේ පුතා එහෙමනේ ඔය. ඔව් අක්කේ. අනේ ඔයා ඔයාට පැටලෙන්න යන්න එපා. උන් හොඳේ උන් නෙමේ. හරි ඔයා බය නැතුව අද ඉස්කෝලේ යන්නකෝ. මං උන් ගැන බලා ගන්නම්. දැන් ගිහින් ලෑස්ති වෙන්න. අක්කේ මං දැන් ගිහින් ලෑස්ති වෙන්න. තව දෙයක්. ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මාත් එක්ක කියන්න. මං ඔයාගේ අක්කානේ. අක්කේ මං කියන්නම්. ඉස්කෝලේ අරනකන් ඉඳලා අරුන් ටික අල්ලගන්න ඕනේ අද. මේ අන්න අදත් අරුන් ටික ඇවිල්ලා බං. අදත් උඹට ඇවිල්ලා එක එක ඒවා කියයිද දන්නේ නැහැ. බොයි කියන ඒවා ගණන් ගන්න යන්න එපා බං. මට තේරෙනවා බං උඹේ හිතේ තියෙන දුක. අම්මයි තාත්තයි උඹ පොඩි කාලේදීම බං උඹව දාලා ගියේ. දැන් ඔම කතා කරලා වැඩක් නැහැ බං බන්ටුවා. අම්මයි තාත්තයි මාව දාලා ගියාට අන්තරහ නැහැ බං. ඒ දෙන්න කොහේ හරි දැන් සතුටින් ඉන්න ඇතිනේ. අන්න අරුන් ටික එනවා බං මේ පැත්තට. මේන් වැඩක්. අම්මෙක් තාත්තෙක් නැති අවජාතකයා මෙන්න අදත් ඉස්කෝලේ ඇවිල්ලා. ඒකනේ මෝමේ එන හින්දා මුළු ඉස්කෝලේම මූසලෙනවා බං. අනේ මේ අයියේ දැන්වත් මේ අපේ යාළුවට පාඩු ඉන්න දෙනවද? ඇයි උඹ මට කියන්නේ මූ අහරහට දාලා නලවන්න කියලාද? මේ ඉවසීමේ සීමාවක් තියෙනවා. හරිද? ඉතින් මේ එක වචනයක් හරි තව මොන හරි දාලා තිබ්බොත් මරාගෙන මැරෙනවා. අයි දෙකක් නෑ මරාගෙන මැරෙනවා. මොකද්ද දැන් තෝ කියන්නේ? ඇයි උඹට ඇහුන්නේ නැද්ද කියපු එක? කවිෂ මියන් අද අරුවිනෝ බං බණ්ඩාරේනෝ. ඌකද මෙතෙන් ඩවුත් මොකක් හරි වැඩක් දෙනවා බං. ශනික මාරුම්. අපි පස්සේ මූ ගැන බලාගමු. හරි එහෙනම් අපි දැනට යන්නම්. පස්සේ බලා ගන්නම් උඹ ගැන. අඩේ උඹට පිස්සුද බං ශකියා? මොකද ගියාම්කෝ බං උඹ උන් එක්ක කට ගහගෙන ගියේ? උඹ කියන්නේ දැන් මට ඌ හැමදාම ඔය කියන ගුණ කතා මට අහගෙන ඉන්න කියලාද? නෑ බං. උඹ දන්නවනේ ඔකුන් ගැන හොඳටම. දැක්කනේ උඹ ගැන පස්සේ බලා ගන්නම් කියලා ගියා. උඹට මොකක් හරි කරදරයක් වුණත් කරන්න පුළුවන් බං ඔකුන්ට. ඕන දෙයක් කරන්න කියපන් බං මම නම් බය නෑ. හරි අපි ඕවා ගැන පස්සේ කතා කරමු. මේ යමලකෝ දැන් පන්තිට. හරි බං යම. ඉතින් කොහොමද ළමයි? අයිබෝවන් මං ඔයාලගේ බන්ටු සර්. ඔයාලා ඉස්කෝලේට කරගෙන ආවද? බන්ටුව මේ ආතස් නෙවෙයි ඈ. දන්නවනේ රේවතී මිස් ආවොත් ඉඳ ගන්න බැරි වෙන්න හම්බෙයි උඹට ඈ. ළමයි කොහොමද කතා කරන්නේ ඔයාලගේ සර්ට? කතා කරන්න දන්නේ නැති මෝඩ ළමයි. කවුරු ළමයෙක් ගිහලා මගේ වේවල අරන් එන්න. ඔෆිස් එකේ තියෙනවා. අද දෙන්නම් පුකරත් එන්න. ඉඳ ගන්න බැරි වෙන්න ගහන්නේ. ගුරුවරට කතා කරන්න දන්නේ නැහැ. මූට අමු කැවිලද නැත්තම් අමුයින් කැවිලද බං? අනේ මන්ද බං. දේ නැගිටිද්දි අනිත් පැත්තෙන්ද දන්නේ නැහැ නැගිට්ටේ. අන්න රේවති ටීචර් ඇවිල්ලා බං රේවති ටීචර් ඇවිල්ලා. අඩේ ඔව් බං. අද හම්බෙයි අරෝට ඈ. අද නම් හම්බෙනවා ඉඳ ගන්න බැරි වෙන්නවා. මට සිරි මේ ඔක්කොම ආගෙන ඉඳලාත් දන්නේ නැහැ බං අපි කතා කරපුවා. ආගෙන ඉන්න ඇති බං. බන්ටු සර් වේවලා. අප්පට සිරි රේවති ටීචර් අනේ ටීචර් ගහන්න එපා. අපි පොඩි නාට්‍යයක් කරේ මෙතන. අනේ ටීචර් ගහන්න එපා. අනේ ගහන්න නම් එපා. එහෙමද? මම දැක්ක කරපු පොඩි නාට්‍ය මොකද්ද කියලා.
උඹට මම අඩු අරුවට නිල්ලෙන්නම දෙනවනේ බං. ඒක තමයි බං. ඕකට කිව්වා රේවති ඩීජේ කියලා බං. ගණන්වත් ගත්තේ නෑනේ. උඹට මම කිව්වා දෙපාරක් තුන් පාරම රේවති ඩීජේ කියලා. උඹ කොයි ඉතින් උඹ කියන එක ඇහුවේ? හොඳ වැඩේ ඔකට. තව දෙන්න තිබ්බේ අල්ලගෙන. උඹලට සතුටුද බං ඉතින්? හරි ළමයි. මේ මං ඔෆිස් එකට ගිහින් එනවා. කෑ ගහන්න තින්න ඕනේ ඈ. බන්ටු උඹට විශේෂයෙන් කියන්නේ කෑ ගහන්න තින්න ඕනේ ලොකුසේ මට කතා කරා මම පොඩ්ඩක් ඔෆිස් එකට ගිහින් එන්නම්. හරි හරි ටීචර් කෑ ගහන්න නැතුව ඉන්නම් අප්පා. ඒ සැගියා. මට උඹලට කියන්න බැරුණානේ බං. අඩෝ මේ පොඩි සීන් එකක් තියෙනවා කියන්නේ සැගියා. මොකද සීන් එක බං? අලුතෙන් කෑල්ලක්වත් ඇවිල්ලා ඉස්කෝලේකට. නෑ බං අර අපේ ගමේ අර මහාචාර්යතුමා ඉන්නේ බං. ඔබ දන්නවනේ අර විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ මහාචාර්යතුමා. අඩෝ මිනිහා පට්ට මේකක් හොයලා ගියාංගෝ. ඒ කියන්නේ මිනිහා ගාව මේ බෙහෙත් කුප්පියක් තියෙනවා හරිද? මිනිහා ඒ කියන්නේ තෙල් වර්ගයක් හදලා තින්නේ. ඒ තෙල් වර්ගේ ගෑපුවාම ඇඟේ හරිද? මිනිහා ලොකු යෝධයෙක් වගේ විශාල වෙනවා ගියාංගෝ. අඩෝ මම ඇස් දෙකෙන්ම දැක්ක බං ඊයේ ගිහිල්ලා. උඹලට එන්න කතා කරා මං කෝල් ගැහුවා කොහේ උස්සන්නේ නැනේ කෝල්. මම ගිහිල්ලා බලලා ආවේ බං. අඩෝ ඒකෙන් ටිකක් ගාගත්තා නම් කොහොමද නේ? අපිට අර කවීචලගේ සෙට් එකට නෙලන්න පුළුවන් ආය එමින් නෙමෙයි ගහන්න පුළුවන් ඈ. යෝධයෙක් වගේ විශාල වෙනවලු බං. අඩෝ සිරාවටම අද හවසම ගිහිල්ලා මහාචාර්යතුමා හම්බෙමුද බං? අපිට චුට්ටක් කිල්ල ගන්න පුළුවන් වෙයි බං තෙල්. ඊට පස්සේ නෙලමු කවීචලගේ සෙට් එකට. අඩෝ ඊට පස්සේ අපිට නම් බය වෙන්න දෙයක් නැහැ. මට සිරි. හරි එහෙනම් අද හවස මේ යමම් මහාචාර්යතුමාලා ගෙදර. පොර දෙයිනේ බං. මං මායි බන්ටෝ එඹලා ගෙදරට එන්න. එහෙම මං ගිහින් එන්න. යම එන. අර ඉන්නේ මුදලාලිගේ පුතා එහෙම නේද? ගිහින් හොඳ වයින් දෙයක් කතා කරන්න ඕනි. මේ මල්ලිලා. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න ඕනි. අම්මට සිරි පට්ට කැල්ලන්නේ බොල. මොකක්ද නේ වාට තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ? අඩෝ කවිෂා උඹ අඳුරනවද බං මේ කිව්වේ? නෑ බං. හරි මේ බලනන් අත ගහන්න ලෑස්ති වෙන්න එපා. ඒකි මගේ. හරි බං උඹ තියාගන්න ඉතින්. මේ තමුසෙල ඔක්කොම එකතු වෙලා මගේ මල්ලිට එක එකව කියනවනේ. මොන මල්ලියෙක් ගැන දන්නේ ඔයා කියන්නේ? මගේ මල්ලි සැගී ගැන කියන්නේ. අප්පට සිරි ඒ අවජාතකයා වගේ මල්ලිද? ඔව් ඒ මගේ මල්ලි තමා. තමුසෙලා එක එකව මගේ මල්ලිට කියලා අහුවෙන්න එපා. ආයෙ මොනා හරි කියලා තිබ්බොත් උඹලා ඔක්කොම ටික මං කීතු කරනවා. අම්මෝ ඒක මොකද මේ සුදු නෝනට තරහ ගිහිල්ලා මල්ලිට මොනාද කීපුවම රිදෙනවද? ඈ තරහ ගන්න හොඳ නෑ. ඔය ලස්සන කැත වෙයි. මං කැත වුණත් අවුලක් නෑකෝ. මම මල්ලිට ආයෙ මොනා හරි කියලා අහුවෙන්න එපා උඹලා ටික. මේ කවිෂා මේකී කඩනම් වැඩි හොඳ නෑ. මේකේ වැඩක් දෙමුද බං මොකද කියන්නේ? මේ රවින්දව වෑන් එකනේ. රවින්දව ෂෙනික කෝල් එකක් දාලා කියපන් වෑන් එක කරන් මෙතෙන් එන්න කියලා. ඊටු හරිය මම බලා ගන්නම්. හරියට මං කෝල් එකක් දාන්නම්. හෙලෝ රවින්දව මේ ෂෙනික වරින් මෙතෙන්ට වරින් මේ වැඩක් තියෙනවද දෙන්න? ෂෙනික වෑන් එක කරවරින් මෙතෙන්ට. මාව තරපන් බං. මං හයියෙන් කෑ ගහනවා හැබැයි. වීර ෂෙනික වරින් මේකේ වල්ලගනි වරින් ෂෙනික වරින්. ආනංගී වාහෙන සද්දයන් නේද දැම්මේ අපිට? මාව අතෑරපල්ලා බං. අඩි මාව අතෑරපල්ලා. මේ මං කෑ ගහනවා. අනේ කවුරුත් නැද්ද මාව බේරගන්න? කවුරු වෙන්නද දැන් උඹව බේරගන්න? මේ වීර මේ උඹ කෝල් එකක් දැම්මනේ වෑන් එකට එන්න කියලා. ඔව් දැන් එයි වෑන් එක. ෂැගියා අරුන් ටික උඹගේ අක්කල්ලා වගේ නබා. උඹගේ අක්කවල්ලාගෙන අරුන් ටික අඩේ මගේ අක්කා අල්ලගෙන ඉන්නේ. මේ වර යන්න ෂෙනිකේම. අඩෝ මගේ අක්කව අතාරපන් හොඳ හිටින් ඈ. නැත්තම් මං නරක මිනිහයි කියන්න එපා. ඔබට මං දවලුත් කිව්වා. ඔය වැඩේ නවත්තපන්. හරි මම අක්කට යන්න දීපන්. අම්මට සිරි මෙන්න අවජාතකයක් ඇවිල්ලා බං. අඩෝ වීරයා බලපන් මේ. මල්ලි ඔයා මෙතනින් දුවන්න ෂෙනික. ඔයා දුවන්න මල්ලි. ඔයා දුවන්න. ඔයාවත් දාලා කොහෙ යන්න දක්කේ? අද තමයි මම මුන් ගැන බලාගන්නේ. හරි මේ දැන් තව දවල් උඹ මොකද්ද දාපු සද්ද කියපන්කෝ ඈ උඹ මොකද්ද මට දාපු සද්ද දවල් ඇයි ඒ සද්ද දැම්ම තමයිකෝ ඇයි උඹ මොනා කරන්නද මට අතරපන් මගේ බෙල්ලේ අතරපන් මගේ බෙල්ලේ දැන් මොකද්ද කියන්නේ කියහන්කෝ දැන් කෝතෝගේ කටේ තිබ්බ සද්දේ ඈ දැන් කෝතෝගේ කටේ තිබ්බ සද්ද කියපන් අනේ මම මල්ලි වතාරින්න මම එන්න ඔයාලත් එක්ක එන්න මම මල්ලි වතාරින්න අනේ කරුණා කරලා මම මල්ලි වතාරින්න අඩෝ වීරයා වෑන් එක ගෙනාව බං ඒ ෂෙනික නගහලා මේකට
අම්මට සිරුඹ වෑන් එක ගෙනවද? හරියට ඉඳා නගින්න. කවිෂ වෑන් එක ආවා බං වෑන් එක ආවා. මේ ශරීක නැග. මෙතන ගොඩක් වෙලා ඉන්න හොඳ නැහැ. අම්මට වෑන් එක ආවද? මේ මම මේකවත් අරගෙන වෑන් එක නගින්න. ඔබ මුන් තුන් දෙනා ගැන බලා ගන්නවද එනවා? හරි මම බලා ගන්න මොන් තුන් දෙනා ගැන. ඔබ නැගහංගු වෑන් එකට. මේකවත් අරගෙන. දුන්නා දීමනාවක් ඉතින් ආයෙදින් නැගිට ගන්නවත් බැරි වෙන්න තමයි දුන්නේ ඈ. අඩේ මගේ අක්කව තියලා බලයන් බං මං අත් දෙක එකතු කරලා බඳලා කියන්න උඹලා කියන ඕනේ දෙයක් කරන්නම් බං අඩේ මගේ අක්කව තියලා බලයන් බං මගේ අක්කව තියලා බලයන් බං ඒ වීරයා ශනික නැගා වෑන් එකට. වරේ ශනික වරේ. හරි මේනෝ. අඩෝ මගේ අක්කව අරන් ගියා බං මගේ අක්කව කොහොමද බං දැන් බේරගන්නේ අඩෝ මගේ අක්කව කොහොමද බං දැන් බේරගන්නේ අපි කොහොම හරි බේරගම් බං. උඹ කලබල වෙන්නේ නැතුව ඉඳපන්කෝ. අපි කොහොම හරි බේරගම් බං උඹලගේ අක්කව. ඔව් බං සකිය. අපි කොහොම හරි බේරගම් උඹලගේ අක්කව. අඩි මට මතක් වුණා බං සුපිරි අයිඩියා මේ අර උඹ කිව්වා නේද අර මේ කවුද මහාචාර්යතුමා අපේ ගමේ ඉන්න මහාචාර්යතුමා බං පොර හදලා තියෙනවා කිව්වනේ අර යෝධයෙක් වෙන්න පුළුවන් බෙහෙත් එක මොකක් හරි බෙහෙත් අද තෙල් එකක්ද මන්ද උඹ කිව්වා නේද දවල් මේ ඉස්කෝලේදී මේ අපි ඒක අරන් ගාගෙන මේ අරුණ්ඩ ගහලා අපේ අක්කව බේරගෙන උඹ අඩෝ ඒක මතක් වුණේ දැන් බං අඩෝ යම සෙනගියම මහාචාර්යතුමා හම්බෙන්න අඩේ ඔව් බං යම තෙල්ල කිල්ල ගන්න බං තෙල්ල ගායන කොහොම හරි අරුණට දෙන්න ඕනේ අල්ලගෙන ඈ අරුණට ගහන්න ඕනේ නැගිට ගන්නවත් බැරි වෙන්නේ මට මේ ගහපු එකට නම් දෙනවා පුතේ ආය සඳ බොඳ වෙන්න ගහන උන්ට එහෙනම් යමන් ඉතින් මොකද තවත් බලාගෙන ඉන්නේ අරුන් උඹලගේ අක්කට මොනව කරනවද දන්නේ නැහැ සෙනගේ මන් දුවලේ මන් ඔව් යම